බිහිසින්න විශාල ආයතන රාශියක් එකයි. ඉතින් එයිනුත් මොන ගෘහ විදුලි උපකරණ ගැන කතා කරාම අපේ හදවතේ අපේ ඔළුවේ රැඳෙන නාමය තමයි අවශ්‍යයි. අවශ්‍ය කතාවකින් දෙවිත් විකාශනයනවා ඒ ඉස්කෝලේ මේ රට බලන අපේ ආතන්ගේ සහෝදරයෝ අපි අහලා බලමු ඇයි මේ වගේ රොක් ෆෙස්ටිවල් ජාතක අත්දැකීම් සඳහන් කළා වගේම මේ ක්‍රියාවලිය අපේ අනුග්‍රහක බෞද්ධකයේ ශක්තියෙන් දිවෙන ක්‍රියාවලියක්. ඉතින් ඒ නිසාව මේ කර්තව්‍යයේ අසම්පූර්ණ වෙන අපි ඔවුන්ගේ වචනයක් ගත්තේ නැත්නම් ශ්‍රී ලංකා රොක් ෆෙස්ටිවල් සමාජයේ ඔවුන්ගේ අදහස් විමසුවේ නැත්නම් ඔවුන් ඇයි මේ වගේ ක්‍රියාවලියක් සමග ඉක්මනට හිතුවේ කියන එක අපි දැනගත්තේ නැත්නම්. ඉතින් අපි මේ වෙලාවේ සූදානම් අපේ අද ශ්‍රී ලංකා රොක් ෆෙස්ටිවල් 2025 ක්‍රියාවලියේ අපි එක්ක අනුග්‍රහකයෙක් විදිහට සහභාගී වෙන අපාත් ආයතනයන් සමග කතා බහ කරන්නට ඕම් ශ්‍රී ලංකා රොක් ෆෙස්ටිවල් ගැන හිතන්නේ මොකක්ද සහ ඕම් ශ්‍රී ලංකා රොක් ෆෙස්ටිවල්